Hi guys, ඉතින් අද බලමු ඉතින් අපිට අලුත්ම විදිහේ ඉවෙන්ට් එකක් ඇවිල්ලා තිනවා. ඉතින් අලුත්ම ඉමෝට් පාටි ඉවෙන්ට් එකක් ඇවිල්ලා තිනවා. අපි බලමු මේක හරියටම කම්ප්ලීට් කරන්න කොහොමද. එතන ඉමෝට් 7ක් තියෙනවා. ඒ 7ම කොහොමද හරියටම ගන්න ඒක මොන විදිහට ස්පින් කරන්න තියෙන කියලා ඉතින් අද මේ වීඩියෝ එකෙන් බලමු. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු අදගෙන වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එක යන කලින් පොඩි දෙයක් තියෙනවා මතක් කරන්න. ඉතින් ඔන්න තියෙනවා සුපුරුම් පදේ අපේ දනුගය ටොප් ස්ටෝක්. ඉතින් ටොප් කරන සෙට් එක අනිවාර්යයෙන්ම මේ ටොප් ස්ටෝක් අතර සෙට් වෙනවා. ඉතින් මාත් ඉතින් ටොප් ගහ ගන්න දනුගය. ඉතින් අපි බලමු ඉතින් ඩයමන්ඩ් ඉතින් පට්ටම ලකි ඩයමන්ඩ් තමයි තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ටොප් කරන සෙට් එක මේ ටොප් ස්ටෝක් අතර සෙට් වෙනවා. ඉතින් WhatsApp නම්බර් 3ම දිනවා. ඔයගලන්ට ඉතින් ෆාස්ට්ම ඉක්මනින්ම මේ ටොප් ටික ගහ ගන්න පුළුවන්. ඉතින් මේ WhatsApp නම්බර් 3 එකට මැසේජ් එකක් දාලා ඉතින් දනුගය දන්න කට්ටිය හායි කියලා හරි මැසේජ් එකක් දාගෙන යන්න. ඉතින් ඔයගලන්ට ඉක්මනින් රිප්ලයි එකක් ගන්නත් පුළුවන්. ඉතින් ටොප් කරන සෙට් එක අනිවාර්යයෙන් මේ ටොප් ස්ටෝක් අතර සෙට් වෙන්න. එහෙනම් ඉතින් අපි ඉවෙන්ට් එක පැත්තට යන්. ඉතින් ඔයගලන්ට ඉවෙන්ට් එක පැත්තට ගියොත් මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ රනින් ඉමෝට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් තටු දෙකකින් පියාඹනවා වගේ රනින් ඉමෝට් එකක් තියෙනවා. තව ඉතින් ඉමෝට් 6ක් තියෙනවා. මෙතන සේරම ඉමෝට් තියෙනවා 7ක් තියෙන ඉමෝට්. ඉතින් මේ ඉමෝට් 7න් ඉතින් ඔයගලන්ට 6යි ගන්න පුළුවන්. මෙතන අපි ස්පින් කරද්දී අපිට ලක් එකට මෙන්න මේ රනින් ඉමෝට් එක දුන්නොත් තමයි. නැත්තම් ඉතින් අපිට තියෙනවා මෙන්න මේ විදිහට අර ඔරුවේ ඩාන්ස් එක යන ඉමෝට් එක තියෙන අන්න ඒ වගේ ඉමෝට් එකයි. මෙතන ඔයගලන්ට ඉමෝට් ඉතුරු 6 බලා ගන්න පුළුවන්. ඉතින් සුපිරි ඉමෝට් 6ක් තියෙන්නේ. ඉතින් මෙතන මෙන්න මේ වගේ buy and sell කියලා මේ 아무තු ෆීචර්ස් එකක් දීලා තියෙනවා. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට. ඒ කියන්නේ අපිට මෙතන ඉමෝට් ගන්න පුළුවන්. මෙතන ඉමෝට් 7න් 6යිනේ. එතකොට අපිට මේ ගන්න බැරි වෙන ඉමෝට් එක තියෙනවනේ. අන්න ඒක මෙතනින් අපිට මේ buy කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ එන ඉමෝට් එකකින් මෙන්න මේ සුපිරි ඉමෝට් එක තියෙන මෙන්න මේක මේ තටු දෙක යන එක. ඒක ගොඩක් අයට එනවා අඩු. ඉතින් ඒක අපිට ආයෙ සේල් කරන්න පුළුවන්. එහෙම සීන් එකක් තියෙන. ඒක ඉතින් අපි බලමු ඉවෙන්ට් එක මැද වෙද්දී අපිට ඒක හොයාගන්න පුළුවන් හරියටම. ඉතින් අපි මේ විදිහට ඉතින් මෙන්න මෙතන මේ ටෝකන් වගේ තියෙන ටිකට් වගේ අන්නේ වෙන් අපිට එකක් බොක්ස් වලින් එකක් ගන්න තියෙන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම මේ වගේ බොක්ස් එකක් ඕපන් කරමු. ඉතින් එතකොට ඔයගොල්ලෝ අම්මලු මෙන්න ආවේ ඉමෝට් එක අයියෝ මම මෙතන ඉමෝට් 7න් ආසම නැති ඉමෝට් එක තමයි ඕනේ. ඉතින් මට පළවෙනිට ආවේ කිසිම වැඩක් නැහැ. මට මෙන්න මේ ඔරු යනවා වගේ ඉමෝට් එක තමයි ඕනි. අපි බලමු ඩයමන්ඩ් 3000ක් තියෙනවා. මෙතන ඉමෝට් 6ම ගන්න පුළුවන්. ඉතින් 6න් මට ඕනි කරන ඉමෝට් එක එනකන් ඉතින් මම අනිවාර්යෙන් ස්පින් කරනවා. අපි බලමු ඉතින් මෙතන තව තියෙනවා මේ බොක්ස් 5ක් තියෙනවා. එතකොට මේ 5න් අපිට මේ ගන්න පුළුවන් මේවා ඉමෝට් තව 4යි මට ගන්න පුළුවන්. ඉතින් මේ ඉමෝට් 4න් අපි බලමු මෙන්න මේ වමන දානවා වගේ 아무තු ඉමෝට් එකක් තියෙනවා. ඒකත් තියෙන සුපිරි ක්වොලිටියක් තියෙනවා. අපි බලමු ඉතින් මෙන්න මේ බොක්ස් එක ඕපන් කරලා ඉතින් මට මේ අර යන ගමන් අඩෝ ගාන්ට ආවා අම්මට ඉතින් ඕන්න ඉතින් ගාන්ටම ගත්ත හොඳේ මේ ඉමෝට් එක ඒක නා පට්ටම ලක් එක මේ මට ඕනි කරලා තිබ්බ ඉමෝට් එක ඔන්න ඉතින් ගාන්ට ආවා ඉතින් තව අපි ස්පින් කරලා වැඩක් නැහැ ඉතින් මෙන්න මෙතනින් ඔයගලන්ට අර buy and sell කියලා සීන් එකක් තියෙනවා එතනින් අපිට හැබැයි ඉමෝට් එකක් ගන්න නම් ඉතින් පොඩ්ඩක් වැඩි වෙයි ඉතින් ඔන්න ඒ විදිහට ඉතින් ඉමෝට් දෙකක්ම ගත්තා ඉතින් 499ට පාඩුවක් නැහැ හැබැයි මට අර පළවෙනිට ආව ඉමෝට් එක නම් පාඩුයි හොඳේ මම ඒකට නම් වැඩි ආස නැහැ මෙන්න මේක සුපිරි ඉමෝට් එකක් මම නම් ආස ඉමෝට් එක තමයි ඒ ඉමෝට් සෙට් එකෙන් මෙන්න මේ ඉමෝට් එක ඉතින් ඒ ඉමෝට් එකම ගානට දෙවෙනි ස්පින් එකෙන් ආවා මං ඉතින් ඒකටත් අන්තිම එක වෙනකන් කරගන්නවා කියලා ඉතින් මේ ඉමෝට් එක නම් වැඩි ක්වොලිටියක් නැහැ මම එතන ඉතින් ඉමෝට් වලින් මට නම් සෙට්ම නැති ඉමෝට් එක තමයි ඒක ඉතින් අවුලක් නැහැ දැන් ඉතින් අර අලුතෙන්ම ගත්තින්ද ඒක අපි පොඩ්ඩක් වලල්ලට ආතල්ලකට දාගමු ඉතින් ඔයාලා බලන්න පුළුවන් මෙන්න මේ ඔරු යනවා වගේ ඉමෝට් එක ඉතින් ඒ ඉමෝට් එක නම් සුපිරි ක්වොලිටියක් තියෙනවා ඉතින් මෙන්න මේකත් ඒක නම් ඒක වැඩි මේ ක්වොලිටියක් නැහැ ඉතින් අපි බලමු ඉමෝට් එක දාලා ඒක යන ගමන් දාන්න පුළුවන් ඉමෝට් එකක් ඉතින් බට්ට මාදල ඉමෝට් එකක් ඉතින් මේක මේ සුපිරි ක්වොලිටියක් තියෙනවා නිකන් අර මූදි වගේ තැන් වලදීම දාගෙන යන්න පුළුවන් අපිට ඒ කියන්නේ දුවන ගමන් දාන්න පුළුවන් ඉමෝට් එකක් නේ ඉතින් මම ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා ඒක දාලා වෙනා නම් ඒක නම් ඉතින් පට්ටම සුපිරි මේ කොල්ඩ් ඉමෝට් එකක් ඉතින් ඩයමන්ඩ් තියෙන කට්ටිය අනිවාර්යෙන් මේ ඉවෙන්ට් එකට ස්පින් කරන්න. මොකද මෙතන තියෙන ඉමෝට් 7ම මේ රෙයා ඉමෝට් 7ක් මේ ඉමෝට් 7න් ඒ කියන්නේ මේ ඉමෝට් 7 මේ අයි කියන්නේ ස්ටෝ එකේවත් කොහෙවත් නැහැනේ මෙතනින්ම තමයි ගන්න ඕනේ. ඉතින් ආපහු රිටර්න් වෙන්නෙත් නැති වෙයි ලේසියෙන් රිටර්න් වුණොත් නම් කිසිම ක්වොලිටියක් නැති වෙනවා. ඉතින් මේ වගේ අපිට දාගෙන යන්න පුළුවන් ඉතින් සුපිරි ඉමෝට් එකක්. ඉතින් මේ ඉමෝට් එක ඔයගලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන් මේ සුපිරි ආතල් ඉමෝට් එකක් ඒ ඉමෝට් එක නම්. ඔන්න ඉතින් මට ඕනිම කරන ඉමෝට් එක ගන්නටම ආවා. ඉතින් දෙවෙනි ස්පින් එකේ ඉතින් පට්ටම ලක්කයක් තිබ්බේ. ඉතින් ඒ විදිහට තමයි ඕන ඉතින් අපිට අලුතෙන්ම ආව ඉමෝට් පාටි ඉවෙන්ට් එක ස්පින් කරේ. ඉතින් මගෙන් ගොඩ දෙනෙක් මේක ආව ගමන් මැසේජ් දාලා තිබ්බ මේක කරන්නේ කොහොමද කියලා අහලා තිබ්බ ගොඩක් අය. ඉතින් ඒ විදිහට තමයි ස්පින් කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ටත් ස්පින් කරලා බලන්න පුළුවන්. අනිවාර්යෙන් මේ ඉවෙන්ට් එකට ස්පින් කරා නම් ඔයගොල්ලන්ට ආවේ මොන ඉමෝට් එකද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් තවත් මේ වගේ සුපුරුම් සුපුරු ඉවෙන්ට් ස්පින් වීඩියෝ එකකින් ආයෙත් තමයි අදට ගිහින් එන්න හැමෝටම ගුඩ් බයි.